සුබම සුබ දවසක් ලංකාවේ දිනපොතත් එක්ක එකතු වෙලා ඉන්න දෙස් විදේශ ඔබ සියලුම දෙනාට විදේශ රටක ඉඳන් ලංකාවට එනකොට හෝ ලංකාවේ ඉඳන් විදේශ රටකට යද්දී තමන්ගේ මේන් ලැගේජ් එක සහ හෑන්ඩ් ලැගේජ් එකට අපි මොනවද දාගන්නේ මේක හැමෝටම තියෙන ගැටලුවක්. අපි ඉතින් කතා කරමු සුපුරුදු පරිදි ලංකාවේ දිනපොතෙන් ඒ ගැන. මම ඉතින් මේ සූදානම් වෙන්නේ ලංකාවේ ඉඳන් එක්සත් රාජධානිය දක්වා මගේ සොයුරා බලන්න යන ගමනේදී මම හෑන්ඩ් ලැගේජ් එක විදිහට යොදාගන්නේ මෙන්න මේ බෑග් එක ඒ වගේම මේන් ලැගේජ් එක විදිහට මේ ලැගේජ් එක යොදා ගන්නවා. මොකද මට කිලෝ 30ක් සහ අතේ කිලෝ 7ක් ලබා දෙන්නේ. ඉතින් මේ වගේ ලැගේජ් එකක් යොදාගත්තොත් අපිට තියෙන කිලෝ 7න් කිලෝ 3මාරකට වැඩිය අඩු වෙනවා. මොකද මම බර කෙල්ල බැරුවහම මේ හිස් බෑග් එක කිලෝ 3යි ග්‍රෑම් 580ක් තියෙනවා. ඒ වගේම සඳහන් කරන්න ඕනේ මම මේ සඳහන් කළ මේන් ලැගේජ් එක සහ හෑන්ඩ් ලැගේජ් එකට අමතරව මෙන්න මේ GoPro බෑග් එක මගේ වීඩියෝ කැමරා සහ ලැප්ටොප් එක දාගෙන යන්න මේකත් මම යොදා ගන්නවා. ඒකේ තුලින් අමතර බරක් ගෙන යාමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ ආකාරයට බෑග් 3ක් මම යොදා ගනිද්දී කිලෝ 30කට හරියන්න මේන් ලැගේජ් එකත් ඒ වගේම කිලෝ 7කට හරියන්න හෑන්ඩ් ලැගේජ් එක ලෙස ලොකු බෑග් එකත් ඊට අමතරව බගේ බෑක්පැක් එකක ලෙස GoPro කැමරාව සහ වීඩියෝ අම්පන්න සහ ලැප්ටොප් එක දාගන්න ඒ පෙර සඳහන් කර බෑග් එකත් අරන් යනවා. මෙන්න මේ ආකාරයට තමයි මම දැන් සූදානම් කරලා තියෙන භාණ්ඩ ඔයාලට එකිනෙක පෙන්වන්නම් මොනවද කියලා. මේ තියෙන්නේ කරවල පැක් කරලා වැකියුම් පැක් කරලා තියෙන එක. ඊට අමතරව මේ බලන්න බුංජි පැණි රස වර්ග බයිට් වර්ග සියල්ලම තියෙනවා. මේ තියෙන මස්කට් එහෙම මම හොඳට සීල් කරලා නැවතත් සීල් කරලා තියෙන්නේ. මොකද ඇඳුම් සහ මේවත් එක්ක දාගෙන යද්දී මේවා බැරි වෙලාවත් බෑග් වලින් එළියට ආවොත් සියලුම දෙයට තෙල් ඉහිරෙනවා. ඒ හින්දා ඊට අමතරව මෙන්න තියෙනවා සෝයා මීට්, දත් බුරුසු, ඒ වගේම හෙනා මේ තින්නේ හෙනා, ඊට අමතරව පිටිකල පොල්ක්‍රී, මාමයිට්, ගම්බිරිස්, ඒ වගේම පෙනිකෝෆ් තියෙනවා ජූනියර්, පැනඩෝල්, ඒ වගේම මේ තින්නේ මගේ ඇඳුම්, මේ තින්නේත් ඇඳුම්. ඊට අමතරව අලිගඩ පෙර තියෙනවා ගෙදර ගහේ තියෙන පළතුරු. ඒ හින්දා එයින් පළතුරු ගෙඩි තුනකුත් ගත්තා. ඇතම් රටවලට පළතුරු ගෙනියන්න බෑ. ඒ හින්දා එක්සත් රාජධානියට රැගෙන යන්න පුළුවන්. ඒ පිළිබඳව දැනුවත් වෙන්න. ඊට අමතරව බබාගේ සෙල්ලම් බඩු තියෙනවා, ඩ්‍රම් සෙට් එකක් තියෙනවා, මගේ වීඩියෝ කැමරාව, ඒ වගේම මගේ මිත්‍රයා තිලාන්ගේ පොත් ටිකක් තියෙනවා එයා එවලා ගේන්න කියලා. ඉතින් ඒක ගත්තා. ඊට අමතරව මේ තින්නේ බෙහෙත්. මේ බෙහෙත් ගෙනියද්දී ප්‍රෙස්ක්‍රිප්ෂන් එකත් එක්ක ගන්න. මම ඉස්සරහට කියන්නම් බෑග් දෙකත් එක්ක දාද්දි මොනවද කියලා. මේ තින්නේ සහල්. හාල් මම මේ පැක් කරලා තියෙන විදිහ බලන්න. පොඩි ප්‍රමාණ වලින් දාගෙන තියෙන්නේ. මගේ බර වැඩි වුණොත් එකක් දෙකක් අයින් කරන්න ඒ විදිහට. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මගේ භාණ්ඩ ලයිස්තුව තියෙන්නේ. ඊට අමතරව මේ තියෙන්නේ පොල් ෆ්‍රීස් කරලා තියෙන්නේ. මේක දැන් මම ඔයාලට වීඩියෝ එකට පෙන්වන්න ගත්තේ. නමුත් මම යන වෙලාවේදී තමයි මේක සීතකරණයෙන් එළියට අරගෙන ඉවර වෙලා බෑග් එකට දාගන්නේ. දැන් මම එකිනෙක ඔයාලට පැහැදිලි කරන්නම් මොන බෑග් වලටද මේ දේවල් දාගන්න ඕනේ කියලා. මේ කරවල මේක මේන් ලැගේජ් එකට දාගන්න ඕනේ. මේ කරවල වර්ග කිහිපයක් තියෙනවා. ඉස්සෝ, කපන කරවල, ඒ වගේම හාල්මැස්සෝ සහ කීරමින් ආදී ලෙස සියල්ලම තියෙනවා. ඒ සියල්ලම මම මේන් ලැගේජ් එකට දාගන්නවා. ඊට අමතරව මේ තියෙන සෝයා මීට් ටිකත් මේන් ලැගේජ් එකට තමයි මම දාගන්න අදහස් කරන්නේ. ඊට අමතරව මේ තියෙන ස්වීට්ස් වර්ග බුංජි තියෙනවා, දෝසි, ඒ වගේම මස්කට්, මුරුක්කු, මේ සියල්ලත් මේ පැන් රස වර්ග මේ තින්නේ ලොකු පැක් එකක් විදියට හදලා. මොකද මේකේ තෙල් ප්‍රමාණය වැඩි, අතිරස එහෙම තියෙනවා. ඒවා සියල්ලම මේන් ලැගේජ් එකට දාගන්න තමයි මම අදහස් කරන්නේ. ඊට අමතරව මේ බලන්න ගම්බිරිස් කුඩු එකත් මේන් ලැගේජ් එකට දාගන්නවා අනිවාර්යෙන්. මේක
මේ ගම්බිරිස් කුඩු මේන් ලගේජ් එකේ ගෙනියන්න ඕනේ. ඊට අමතරව මේ මාමයිට් එක ඒකත් මේන් ලගේජ් එක. ඊට පස්සේ දස් බුරුසු ඒ සියල්ලත් මේන් ලගේජ් එකට දාමු. ඊට අමතරව මේ තියෙන හෙනා මේ හෙනා ටිකත් අනිවාර්යෙන් මේන් ලගේජ් එකට දාගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙනවා මැගී පිටිකල පොල් කිරි එකක් ඒකත් මේන් ලගේජ් දානවා. ඒ වගේම මේ තියෙන්නේ බබාගේ බෙහෙත් පෙනිකොෆ් සිරප් ඒ වගේම ළමා පැන්ඩලෝ සිරප් ඒ සියල්ලත් අපි මේන් ලගේජ් එකට දාගන්නවා. ඊට අමතරව මේ ඇඳුම් පුළුවන් ඔයාලට බරේ අනුව මම මේන් ලගේජ් එක සහ හෑන්ඩ් ලගේජ් එක යන දෙකටම දාගන්නවා. මොකද ඒක කිසි ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට මේන් ලගේජ් එකට ඕන නම් මේන් ලගේජ් එකට ඒ වගේම හෑන්ඩ් ලගේජ් එකටත් දාගන්න පුළුවන්. ඊටත් අමතරව මේ තියෙන්නේ අලිගඩ පෙර මේක මේන් ලගේජ් එකට දානවා. ඒ වගේම සහලුත් බර අනුව මම මේ පොඩියට තියන් ඉන්නේ. මම මේක හෑන්ඩ් ලගේජ් එකකට දාගන්න අදහස් කරනවා. පොඩියට තියෙන එක ලොකුවට තියෙන කවරේ මේන් ලගේජ් එකට දානවා. ඒ වගේම බේත් ටික මම හෑන්ඩ් ලගේජ් එකේ ගෙනියනවා. නමුත් මේන් ලගේජ් එකෙත් ගෙනියන්න පුළුවන්. නමුත් වඩාත් හොඳයි කියලා හිතෙනවා මම මේක හෑන්ඩ් ලගේජ් එකට ගන්නවා. මේ පොත් ටික බර අනුව මම අතේ ගෙනියන්නත් පුළුවන්. හෑන්ඩ් ලගේජ් එකේ හරි නැත්නම් බර වැඩිම වුණොත් මේක අතේ කියවන විදිහට අතේ අරගෙන යනවා. එතකොට එතනිනුත් කිලෝ එක පිමුණ වාසියක් බරෙන් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මේ තියෙන්නේ මගේ GoPro කැමරාව. මේක මම හෑන්ඩ් ලගේජ් එකේ අනිවාර්යෙන් ගෙනියන්නේ. මොකද මේකේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් අමතර බැටරි තියෙනවා. ඒ හින්දා ඒක හෑන්ඩ් ලගේජ් එකේ දාගන්නවා. ඒ වගේම මේ බබාගේ සෙල්ලම් බඩුවක් මේක අවශ්‍ය නම් මේන් ලගේජ් එකෙත් දාන්න පුළුවන්. ඒ වගේම හෑන්ඩ් ලගේජ් එකටත් දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මම යොදා ගන්න අද දිනේ මේක හෑන්ඩ් ලගේජ් එකේ ගෙනියනවා. ඊට අමතරව මේ තින්නේ ඩ්‍රම් සෙට් එකක්. ඒකත් මම මේන් ලගේජ් එකට දානවා. නමුත් හෑන්ඩ් ලගේජ් එකෙත් ගෙනියන්න පුළුවන්. නමුත් ප්‍රමාණයෙන් විශාල හින්දා මේන් ලගේජ් එකේ ගෙනියනවා. මේක ගැටලුවක් නැහැ. ඊට අමතරව සඳහන් කරන්න ඕනේ පවර් බැංක්, චාර්ජර් ඒ සියල්ලත් හෑන්ඩ් ලගේජ් එකට තමයි දාගන්නේ. මොකද ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් ඒ වගේම විශේෂයෙන්ම මෙන්න මේ ගැජට් එක මේ මොකද්ද පවර් බැංක් එක මේකත් අනිවාර්යෙන් ඔයා හෑන්ඩ් ලගේජ් එකේ ගෙනියන්න ඕනේ. මේන් ලගේජ් එකේ දාන්න එපා. චෙක් ඉන් කවුන්ටර් වල සඳහන් කරලම තියෙනවා මේ දේවල් මේන් ලගේජ් එකේ ගෙනියන්න එපා ඉවත් කරනවා කියලා. මොකද බැරි වෙලාවත් ඔබ දාලා තිබ්බොත් අනිවාර්යෙන් ඒක කඩා ඉවත් කිරීමක් කරනවා. එම නිසා එතෙන්දි වෙන්නේ එතකොට ඔබගේ මේන් ලගේජ් එක ඉබ්බෙක් දාලා තිබ්බොත් ඒ ඉබ්බව කඩනවා. ඒ නිසා එවැනි අපහසුතාවයන් මගහරවා ගන්න අනිවාර්යෙන් මතක ඇතුව බැටරි පවර් බැංක් දේවල් හෑන්ඩ් ලගේජ් එකේ දාගන්න. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මගේ බෑග් ටික සූදානම් වුණේ. මේ තියෙන්නේ මේන් ලගේජ් එක. ඒ වගේම මේක කිලෝ 7කට සාදාගත්ත හෑන්ඩ් ලගේජ් එක සහ මේක මගේ බෑග්පැක් එක විදිහට යොදා ගන්න බෑග් එක. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි අමතර බර වාසියකුත් සමගින් ගුවන් ගමනකදී වැඩිපුර බරක් රැගෙන සහ ආරක්ෂිතව කරදරයකින් තොරව බාණ්ඩ රැගෙන යන්න මම යොදා ගන්න ක්‍රමවේදය. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා මම අපේක්ෂා කරනවා. ඉතින් හැමදාම මේ වගේ වැදගත් වීඩියෝ රැගෙන එන ලංකාවේ දිනපොත සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම එක්සත් රාජධානියේ ඉන්න කවුරු හරි ඉන්නවනම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් කරන්න. මේ දවස්වල මම ඉන්නේ එක්සත් රාජධානියේ. තවත් සති දෙකක් ගත කරලා නැවත ලංකාවට එනවා. එසේනම් යලිත් හෙට දිනේ හමු වෙනතුරු ඔබට සුබම සුබ දවසක්. ජය වේවා.